අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම අදත් සුපුරුදු පරිදි ගොඩාක් ආදරයෙන් එකතු කරගන්නවා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරනවා කියලා හිතන් ඉරපු දෙයක් නෙවෙයි. මේක මම අහම්බෙන් රෙකෝඩ් කරේ. මොකද මම මේ දවස් ටිකේ ස්ටඩි ව්ලොග්ස් කරනවා කියලා හිතාගෙන හිටියට මට ඒක පොඩි ප්‍රශ්න වගේක් නිසා කරගන්න බැරි වුණා. ඒක නිසා channel එක නිකන් ඔහේ තියෙන එකේ මං හිතුවා මේ වගේ unboxing වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. කොහොම හරි මේ මගේ 4 වෙනි 5 වෙනි වගේ ටෙමු ඕඩර් එක. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි බලමු මම මේ පාර මොනවද ටෙමු එකෙන් ඕඩර් කරේ කියලා. ඉතින් මේ පාර්සල් එක ආපු වෙලාවෙදිම මම පාර්සල් එක නම් කඩලා බැලුවා. මම ඕඩර් කරපු ඔක්කොම ඇවිත්ද. ස්පෙෂලි මම එක්සයිට් වෙලා ඉඳියේ මේ හෙයාර් ඩ්‍රයර් එක හින්දා ඒක මම හිතපු විදිහටම තියනවාද කියලා. මොකද මම බය වුණා මේක ප්ලාස්ටික් එකක් වෙයිද කියලා. සහ මේක කැඩිලා තියෙයිද කියලා. ඒ කියන්නේ මේ කරන්ට් එකට හෙව්වට පස්සේ වැඩ නොකර තියෙයිද කියලා. හැබැයි නැහැ මම මේක එකපාරක් පාවිච්චිත් කරා. මේ හොඳට වැඩ කරා. අත පිච්චෙන්නෙත් නැහැ. මම ගොඩක් වෙලා පාවිච්චි කරාට මේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට වැඩ කරනවා. ඒකින්ද මම ඔයාලට මේක රෙකමන්ඩ් කරනවා. ඔන්න හෙයාර් ඩ්‍රයර් එකක් ඕන නම් මේක අරගන්න. මම මේකේ ලින්ක් එක දාලා තියන්නම්. අනිත් ඒ තමයි මේක ගන්න මට රුපියල් 4000 ගාණක් වගේ ඒ දවස්වල වියදම් වුණේ. හැබැයි දැන් නම් ඒක චුට්ටක් ගණන් වැඩි වෙලා 6000 ගාණක් වෙලා. ඉතින් ඔෆර් එකක් තියෙන වෙලාවට පුළුවන් නම් ඔයාලා දාන්න. එතකොට ගණන් අඩුවට ගන්න පුළුවන්. තව දෙයක් මේ වීඩියෝ එකේ මගේ වොයිස් එක චුට්ටක් වෙනස්. මොකද මේ දවස් ටිකේ මට චුට්ටක් අසනීපයි. ඒක නිසා කතා කරද්දී අර වෙනදා එන වොයිස් එක නෙවෙයි එන්නේ. ඒක නිසා ඒක ගැන වැඩි හිතන්න එපා. මේ මමම තමයි කතා කරන්නේ. ඉතින් ඔයාලත් මේ දවස් ටිකේ එළියට යනවා නම් අනිවාර්යෙන් මාස්ක් එකක් දාගෙන යන්න. ගොඩක් අයට ලෙඩ තියෙනවා. ඉතින් ලෙඩ වලින් ආරක්ෂා වෙන්න එපයි අපි. ඒක හින්දා අනිවාර්යෙන්ම මාස්ක් එකක් දාගෙන පරිස්සම් වෙලා ඉන්න. ඉතින් මගේ පාර්සල් එකේ ඊළඟට තිබුණේ මෙන්න මේ හෙයාර් ක්ලිප් එක. වොයිස් කරද්දී ඒක ඉවර වෙලත් ඉවරයි. කොහොම හරි එන්නේ හෙයාර් ක්ලිප් එක. ඒකේ ප්‍රයිස් එකයි මම එතන දාලා තියන්නම්. ඒකත් හරිම ලස්සනයි. මම හිතුවට වඩා ඒක ටිකක් ලොකුයි. මගේ කොණ්ඩේට වඩා ලොකු වෙයිද දන්නේ නැහැ. බලමු පාවිච්චි කරලා බලමු. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේ කැප් එක. මේක අර හෙයාර් කෙයා ඒ කැප් එකක්. මේක මට එහෙම පාවිච්චි කරන්න ඕන වෙන්නේත් නැහැ. හැබැයි මට හිතුණා ඉස්සරහට ඕන වෙයි කියලා. ඉතින් ඒක නිසා මම මේක ඕඩර් කරා. මේකේ කලර්ස් තිබුණා. මම ඉතින් කළු පාටින් ගත්තා. මේක මේ ඇවිල්ලා 52ක්. මේක අර හෙයාර් ඩ්‍රයර් එකත් එක්ක ඇවිත් තිබුණේ. ඒකේ බොක්ස් එක කැඩිලා නිසා ඒක බෑග් එකේ වෙනම ඇවිත් තිබුණේ. ඒ කියන්නේ වැටිලා. ඉතින් ඒකත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක මම ගොඩාක් ආසාවෙන් ඕඩර් කරේ. මේකට කියන නම මම දන්නේ මට ඒක කියවන්න තේරෙන්නේ නැහැ. අර අපි ඔළුවට දාන්න හෙයාර් බෑන්ඩ් එකක් විදිහට අන්න ඒකක් මේ. මේකේ මම තව කලර් එකකුත් ගත්තා. ඒ කියන්නේ මේ ඩිසයින් එකකින් නෙවෙයි වෙන එකකින්. ඒකත් මම ඉස්සරහදී පෙන්නන්නම්. කොහොම හරි මේකේ මැටීරියල් එක චුට්ටක් ලිස්සනවා වගේ. ඒ කියන්නේ මට ෂුවර් නැහැ අපි දාගෙන ඉද්දි ඒක වැටෙයිද කියලා. ඉතින් ඒකින්ද මම මේකේ මැටීරියල් එකට නම් එච්චර කැමති නැහැ. කොහොම හරි ඔන්න ඒකෙන් පස්සේ මම ඊළඟට ආයෙ ඕඩර් කරා වෝටර් බොටල් එකක්. මොකද මංගාව තියෙන එක බින්දිලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මම අලුතෙන් එකක් ගත්තා. මේ තියෙන එක. මේකේ තව වයිට් එකකුත් තිබුණා. මං ඉතින් මේක ගත්තා. ආයෙ තව දෙයක් මේකේ කොච්චර වතුර බොන්න ඕනද කියලා ටයිම් එකත් එක්ක මෙන්ෂන් කරලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා හරිම අඩුයි. මට ඇත්තටම වතුර බොන්න අමතක වෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවා මේ වගේ බෝතලයක් try කරොත් හොඳ වෙයි කියලා. මම මීට කලිනුත් අර ලීටර් 2 බෝතලයක් ඕඩර් කරලා ඒකෙනුත් වතුර බිව්වා. හැබැයි ඒ වුණාට ඒක කැම්පස් එකට අරන් යන්න බැහැනේ ලොකු වැඩි හින්දා මේ වගේ චූටි බෝතලයක් මම ඕඩර් කරලා ගෙන්න ගත්තා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඒක මම හිතුවා වගේම මාර්ම ලස්සනට තිබ්බා. ඒකේ ප්‍රයිස් එකත් මම සයිඩ් එකෙන් දාලා තියන්නම්. ආයෙත් මම ඕඩර් කරා මෙන්න මේ පර්ස් එක. ඒක නම් මම හිතුවටත් වඩා ලස්සනයි. ඇත්තටම මේ පාර්සල් එකේ මම ආසම කරන අයිටම් එක තමයි මේක. ඒක මම හිතුවටත් වඩා හොඳම ක්වොලිටි එකකින් තියෙනවා. මේ වීඩියෝ එකේ පේනවට වඩා ඒක හරිම ලස්සනයි. ඒකින්ද මම ඒකට 10 out of 10 දෙනවා. ඒක නම් ෂොක්. ඉතින් ඔයාලා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගන්න. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒකේ ඉඩත් ගොඩක් තියෙනවා. මේ සයිට් එකෙන් ෆෝන් එක දාගෙන යන්නත් පුළුවන් අපේ. ඒක හින්දා ඉතින් ඒ ගානත් එක්ක හරිම worth. මොකද මේක 1200ක් වගේ මට මතක විදියට උනේ. ඉතින් ලංකාවෙන් මේ වගේ පර්ස් එකක් මම හිතන්නේ ඒ වගේ ගානකට ගන්න පුළුවන් වෙයි කියලා. මම දන්නේ හරියටම. හැබැයි කොහොම හරි මට හිතෙන විදිහට ඒ ගානට මේ පර්ස් එක නම් හරිම වටිනවා.
මේකේ තව කලර්ස් ටිකකුත් තිබුණා. හැබැයි මට හිතුණා කුණු ගෑවෙනවා අඩු හින්දා, ඒ කියන්නේ කුණු ගෑවුනහම පේන්නේ නැති හින්දා මට හිතුණා මේ කලර් එක ගන්න. මට මේ පාර්සල් එක ඩෙලිවර් කරේ ස්කයිනෙට් කියන courier service එකෙන්. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ දවස් 6ක් වගේ යද්දි මේ පාර්සල් එක මගේ අතට ගෙනල්ලා දුන්නා. මේ දවස්වල ප්‍රශ්නයක් යනවනේ ටෙමු ඕඩර්ස් හරියට ඩෙලිවරි වෙන්නේ නැති එකට. ඒක ප්‍රශ්න වෙලා තියෙන්නේ මං හිතන්නේ CPEX කියන එකෙන්. නැතුව ස්කයිනෙට් එකේ නම් මේ දවස්වල හම්බ වුණ හැම පාර්සල් එකක්ම මට ඒගොල්ලෝ ගෙනාවේ හරිම ඉක්මනට. ඉතින් CPEX එකේ කවුරු හරි පාර්සල් දාලා තියෙනවා නම් බය වෙන්න එපා. එයාලා පරක්කු වෙලා හරි ඩෙලිවරි කරලා දෙනවා. මොකද මගෙත් එකක් තිබුණා. ඉතින් ඒක දැන් කියන්නේ ටික දවසකට කලින් ඒක ඩෙලිවරි ඩේට් එකට ගොඩක් පහු වෙලා අරගෙන ආවේ. හැබැයි කිසිම ඩැමේජ් එකක් නැතුව මගේ අතට ඒක හම්බ වුණා. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේ ලිප්ස්ටික් එකයි ලිප් ලයිනර් එකයි. මේ දෙක එකට එන්නේ. මේකේ තව කලර් සෙට් දෙකක් තිබුණා. මට හිතුණා මට මේක මැච් වෙයි කියලා. ඒක හින්දා තමයි මම මේක ගෙනාවේ. ඒක හරියම මේ මැට් එකක් නෙවෙයි. මොකද ලික්විඩ් එකක්. මම සාමාන්‍යයෙන් ලිප්ස්ටික් යූස් කරන්නේත් නැහැ. ඉතින් මට හිතුණා try කරලා බලන්න මේ කලර් එක ගෙන්න ගන්න. කොහොම හරි මම හිතුවා වගේම ලස්සනට මේකත් තිබුණා. මේ තියෙන්නේ මම අර කලින් ඔයාලට කිව්වනේ අර කළු පාට වගේ එකේ මම තව එකක් දැම්ම කියලා වෙන ඩිසයින් එකකින්. අන්න ඒක මේකත් අර ඔළුවට හෙයා බෑන්ඩ් එකක් විදිහට දාන එකක්. අනේ මට ඒකට කියන නම මන් දන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම මේක පෙන්නලා විතරක් ඉන්නම්. කොහොම හරි මේකේ මැටීරියල් එක නම් ටිකක් හොඳයි. අර ආරක වගේ ගොඩක් ලිස්සන එකක් නෙවෙයි. මේක නම් රැඳිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ ඉයරින් සෙට් 3. මේක ඇත්තටම මම හිතන් ඉඳියේ ඉයරින් සෙට් 6ක් තියෙනවා කියලා ඒ පැක් එකේ. හැබැයි මට හම්බුනේ 3යි. ඉතින් ඒක මගේ වැරද්දක්. මම හරියට ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා නැහැ. ඒකේ කියලා තියෙන්නේ 3ක් විතරක් හම්බ වෙනවා කියලා අපේ අතට. හැබැයි මං හිතන් ඉඳියේ 6ම හම්බ වෙනවා කියලා. කොහොම හරි රැන්ඩම්ලි මට මේ කලර්ස් 3 තමයි හම්බ වුනේ. ඉතින් ඒක මට චුට්ටක් දුකයි. හැබැයි ඒක හරිම කියුට් ඒ ඉයරින්ස් ඔයාලට පේනවා වගේ අර කැන්ඩිස් තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඒ වගේ හරිම ලස්සනයි ඒක කනට දැම්මහම. ආයෙමත් මම ඕඩර් කරා මෙන්න මේ hair remover razors 3. මේකේ සෙට් එකම හරිම පොඩි ගාණක් උනේ. දැන් නම් කොහොමද දන්නේ නැහැ. හැබැයි මං ගනිද්දි රුපියල් 100 ගාණකට වගේ මං ඒක ගත්තේ. ඉතින් ඒක ලාභයි. ඒකෙන් තමයි මම Temu එකෙන් ඒක ඕඩර් කරේ. නැත්නම් ලංකාවෙත් ඒ වගේ ඒ පැක් එක ගන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ බ්‍රෂ් එක. මේ බ්‍රෂ් එකෙන් අපේ white heads තියෙන ඒවා remove කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි කියලා හිතලා තමයි මම මේකත් ඕඩර් කරේ. හැබැයි මම තාම try out කරේ නැහැ. මේකෙන් result එකක් තියෙනවද කියලා බලන්න. ඊළඟට තියෙන්නේ මම මගේ small business එකට ගෙන්නපු මේ pearls ටිකක්. pearls ජාති 3කින් ගෙනාවා. මෙන්න මේ 6mm එකයි ආයෙ 2mm එකක් ගෙනාවා. ඊට පස්සේ ආයෙ evil eye bead ටික ගෙනාවා. මගේ ළඟ ඒවා ඉවර වෙලා තිබුණේ. ඉතින් මේවත් හරියම පොඩි ගණන් වලට Temu එකෙන් ගන්න පුළුවන්. ඒකයි මම ගත්තේ. අනික ලංකාවේ ගොඩක් වෙලාවට ලංකාවේ shops වල මේ සුදු පාට 2mm bead එක හොයාගන්න නැහැ. ඉතින් ඒකයි මම Temu එකෙන් ගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ pimples එද්දී එන්නේ pimples වලට අලවන්න තියෙන ස්ටිකර් එකක්. මේක size එක චූටි. ඉතින් අපේ pimple චූටිනේ. ඉතින් කොහොම හරි මේකේ sheet එකක් තමයි මම order කරේ. රුපියල් 400 ගාණක් වගේ වුණේ. ඒකත් ගොඩක් හොඳයි. මම මේක කලින් try කරලා තියෙනවා. අපිට pimple එකක් එද්දී ඊට පස්සේ pimple එකට මේක ඇලෙව්වට පස්සේ ඊට පස්සේ දවසක් ඉන්න ඕනේ නැහැ. කොහොම හරි ටික වෙලාවකින් ටිකක් තියලා ඒක ගැලෙව්වට පස්සේ ඒ පිම්පල් එක ගැලවිලා යනවා. එතකොට පිම්පල් මාක් එකක් මූණේ හිටින්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඒක ඕඩර් කරේ. මේ තියෙන්නේ චූටි hair clip දෙකක්. මේක අර මේ අපි චූටි කොණ්ඩයක් දාද්දි ඒක ගහන්න තියෙන එතට මම පික්චර් එක දාන්නම්. එතකොට ඔයාලට තේරෙයි ඒක. කොහොම හරි ඒකේ බෝ එකක් තියෙනවා. දෙපැත්තේ බෝ දෙකක් තියෙනවා. ඒක මට හම්බ වෙද්දි නම් චුට්ටක් පොඩි වෙලා වගේ තියෙන්නේ. ඉතින් ඒක අතින් හදාගත්තාම හරියයි. කොහොම හරි ඒකත් හරිම කියුට්. ඒ වගේම මේ හරිම චූටි ගාණක් උනේ. ඉතින් ඒක නිසා තමයි මම මේ ඕඩර් එකට ඒකත් දැම්මේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ මේ පාර Temu පාර්සල් එකේ තිබුණේ. මම තව ඕඩර්ස් 2-3ක් දාලා තියෙනවා. ඒවා තවම හම්බ වුණේ නැහැ. ඒ ටිකත් හම්බ වුණාම මම පුළුවන් වුණත් වීඩියෝ එකක් කරන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.